වල හරියටම කරේ නැහැ ක්‍රීඩා කළේ නැහැ. නමුත් අපිට එක තරඟයක් ඉතුරු වෙලා තිනවා මේ තරඟාවලිය ජයග්‍රාහී අවසන් කරන්න. මොකද්ද සැලසුම සහ සූදානම ඒ වගේම ඊට තරඟයේදී වෙනස්කම් සිදු වෙනවද? වෙනස්කම් ගැන කතා කරගෙන යනවා තාම ෆයිනලයිස් කරේ නැහැ මොකද්ද අපි කරන්න යන්නේ කියන එක. මම දන්නවා ටිකක් අමාරු තැනක ඉන්නේ තරඟ දෙක පෙරදිලා මානසික මට්ටම ටිකක් පල්ලෙහා නමුත් ඉදිරියට යා යුතුයි අපි කරපු වැරදි අපි කතා කරලා තියෙනවා ඔල්රෙඩි අද වෙනකොට. ඉතින් අපිට දැන් අපි ඉන්නේ nothing to lose තැනක. ඉතින් මම හිතනවා හොඳ ෆයිට් එකක් දීලා හොඳ ටීම් එකක් ඉන්දියාව කියන්නේ. නමුත් අපේ ක්‍රීඩකයෝ එදා දවසේ ඉතා හොඳින් ක්‍රීඩා කරොත් මම හිතන්නේ පරාජය කරන්න පුළුවන් කණ්ඩායමක්. කොච් අපි දැන් මේ තරගාවලියට කලින් තිබිච්ච තරගාවලිය අපි ගත්තොත් ඉතිහාසයේ ඉඳලම ලෝක කුසලානය ඒ වගේම මේ ආසියා කුසලාන තරගාවලි වලදී අපි පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙලා තියෙනවා පහුගිය කාලෙම ගත්තොත්. එතකොට අපි මේ තරගාවලියට කලින් ක්‍රීඩා කරපු ඩොමෙස්ටික් තරගාවලිය එතකොට සිම්බාබ්වේ තරගාවලිය මේ වගේ තරගාවලි ගත්තම අපි ලොකු වෙනස්කම් කළේ නැහැ කණ්ඩායමේ. අපි එකම 11ක් තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩා කළේ. නමුත් අපි හැමතිස්සෙම දකින දෙයක් පහුගිය කාලේ පුරාම මේ වගේ තරගාවලි වලට ආවහම අපි හොඳම කම්බිනේෂන් එක මොකක්ද කියලා එක්ස්පෙරිමන්ට් එක කරනවා මේ වගේ තරගාවලියක් ඇතුළේදී. එතකොට ඒක මේ තරගාවලියත් ආපහු පාරක් වෙලා තියෙනවා. එතකොට මම මේ එක තරගයක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි සමස්තයක් විදිහට අපේ තීරීම් ක්‍රියාවලියේ සහ මේ ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයේ ඇතුලේ අපිට long term plan එකක් අපි හරියට define කරලා තියෙනවද? short term goals අපි define කරලා තියෙනවද? නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද ජනිත් ලියනගේ වගේ ක්‍රීඩකයෙක් SLC T20 ලීග් එකවත් ක්‍රීඩා කරන්න නැතුව මේ ස්කොඩ් එකේ ඉන්නවා. එතකොට අපිට හුව මේ වගේ තීරණාත්මක තරගයක දානවද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ දුනිත් වෙල්ලාලගේ තරඟ 4ක් විතරක් ක්‍රීඩා කරලා එක පාරටම මහිෂ් තීක්ෂණ වෙනුවට අපි කණ්ඩායමට ගේනවා. එතකොට මතීෂ පතිරණත් out of form ඉන්දී අපි ගේනවා. ඒ වගේම කමිල් මිෂාර නොනිදු ප්‍රනාදු මේ වගේ ක්‍රීඩකයෝ තරඟ අත්දැකීම් නැතුව අපි මේ වගේ මේජර් ලීග් එකකට අරගෙන එනවා. එතකොට මේක ඇතුලේ අපේ සැලසුම් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද සහ මොකද්ද අපි මේකට ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ලෝක කුසලානෙත් තව මාස 3ක් මාස 4ක් 5ක් තියෙද්දි. ඔව් මං හිතන්නේ අපේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් මම හිතන විදිහට කොම්බිනේෂන් එකේ එක ප්‍රශ්නයයි තියෙන්නේ. අපි වැඩිපුර පිටිකරුවෙක් ක්‍රීඩා කරනවද නැත්නම් පන්දු යවන්න පුළුවන් all rounder කෙනෙක් ක්‍රීඩා කරනවද කියන එක. මොකද ඕනම කණ්ඩායමක් ගත්තොත් නම්බර 8 වෙනකන් බැට් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ ඉන්නේ. ඉතින් අපිට බැට්ස්මන්ලා 7 දෙනෙක්ගෙන් ගහලා බෝලර්ස්ලා 4 දෙනෙක්ට යන්නත් ලේසි නැහැ. ඉතින් ඒතකොට all rounder කෙනෙක්ගේ අපිට එතන අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන්නේ. මොකද මං හිතනවා අපි තරඟ වැඩියෙන් ජයග්‍රහණය කරපු තරඟ ජයග්‍රහණය කරේ පිටිකරුවන් 7 දෙනෙක් එක්ක ගිහිල්ලා ඒත් එක්ක මං හිතන්නේ ඊට ඉස්සෙල්ලා පැවති බංග්ලාදේශ තරගයේදීත් අපි ලකුණු ඊයේ ඉන්දියාව ලබා ගත්ත ගානම අපිත් ලබා ගත්තේ. නමුත් අපිට ඒක ඩිෆෙන්ඩ් කරන්න බැරි වුණා. එතනදී අපිට ඩවුට් එකක් ආවා අපිට තව ඕල් රවුන්ඩර් කෙනෙක් යූස් කරන්න පුළුවන් වෙයිද කියන එක. මොකද මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා පැවති හැම තරගයකම වගේ පැතුමුත් කුසලුත් ඕවර් 8ක් විතර දෙන්නගේ කෙනෙක් කවුරු හරි බැට් කරා. අවාසනාවකට පිටිකරුවෙක් අඩු කරපු තරගයේම ඒ දෙන්නම පවර් ප්ලේ එක ඇතුළේදී අවුට් වෙනවා. ඉතින් ඒක මං හිතනවා ලොකු ෆැක්ට් එකක් වුණා. මම හිතන්නේ ඩොට් බෝල 60ක් විතර ගහන්න මං හිතන්නේ. ඉතින් කොම්බිනේෂන් එකේ අර තියෙන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. හැබැයි අපි තීරණය කළා තියෙන්නේ අපි ගහන සර්ෆස් එකයි අපි ගහන ඔපෝනන්ට් එකයි එක බලලා තමයි ඒක වෙනස් කරනවා නම් වෙනස් කරන්න. එහෙම නැතුව ලොකු වෙනස්කම් කරගෙන යන්න ලොකු බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ ඉන්න ක්‍රීඩකයන් සමහර ක්‍රීඩකයන්ුත් ගොඩක් 20යි 20 තරඟ ක්‍රීඩා කරලා නැහැ. ඉතින් අපේ ඉන්නවා ක්‍රීඩකයෝ කීප දෙනෙක්. මොකද මම ගත්තොත් 96 වර්ල්ඩ් කප් එක දිනනකොට මම හිතන්නේ තරඟ 100ක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් 6-7 දෙනෙක් හිටියා. ඉතින් අපි ඒකට ගොඩාක් ප්ලේයර්ස්ලා 25ක් 30ක් ලං කරගෙන ඉස්සරහට යනවට වඩා මම හිතනවා මේ වෙලාවේ කරන්න ඕනි ක්‍රීඩකයන් අපි 17ක් හෝ 18ක් වගේ තියාගෙන ඒක ඇතුලේ තමයි කරන රොටේෂන් එකක් කරන්න ඕනි කියලා.